නේද මං ඉන්නේ කොහෙද කියලා? මං ඉන්නේ කරත්තේ. වීරය වගේ ආවට දැන් නම් බය හිතනවා. ඒ කියන්නේ ගෙවල් ගාවම හොල්මන් මන්දිරයක් තිබුණා. මෙන්න මේ හොටෙල් එක ජෝර්ජ් හොටෙල්. ඔයාට කියන්න ඕන විශේෂම දේ තමයි ඔයා පොඩි දෙයකටත් බය වෙනවා නම් තිගස් වෙනවා නම් මේ වීඩියෝ මෙතනින් එහා බලන්න එපා. මොකද දැනට එංගලන්තයේ වාර්තා වෙන ඇත්තටම හොල්මන් තියෙනවා කියලා විශ්වාස කරන තැන් කිහිපයක් මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. ඇත්තටම මම මේ තැන් වලටත් ගියා. ඒ වගේම ඒවට පාදකුණු සත්‍ය කතාවත් කියන නිසා. මම දැන් ඉන්නේ දැනට එංගලන්තයේ වාර්තා වෙන භයානකම හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන නිවසක් ඉදිරියේ 30 East Drive The Blackmont House Pontefract. ඔන්න මම දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔයාට සැකනම් Google කරලා බලන්න, YouTube කරලා බලන්න පුළුවන්. වීරය වගේ ආවට දැන් නම් බය හිතනවා. ඉතින් මේ නිවස පාදක කරගෙන ෆිල්ම් එකකුත් කරලා තියෙනවා 2012 දී The Lights Went Out. දැන් යමු සත්‍ය සිදුවීමට. මෙන්න මේකයි කතාව. 1966 දී ජෝයි සහ ප්‍රිච්චර්ඩ් තම දරුවන් වන ෆිලිප් සහ ඩයින් සමග 30 East Drive චෙකෆීල්ඩ් ස්ටේට් පොන්ටෆ්‍රැක්ට් කියන නිවසට වාසයට ගියා. ඊට පස්සේ තමයි අමුතු සිදුවීම් වෙන්න පටන් ගත්තේ. ලයිට් නිවි නිවිපත් වුණා. ගෙදර බඩු හෙලවීම අමුතු ශබ්ද වගේ ඒවා. ඔය අතරේ තමයි 12 හැවිරිදි ඩයින් වෙත මේ අద్භූත දේවල් සිද්ධ වෙන්න ගත්තේ. අමනුෂ්‍ය බලවේගයක් ඩයින්ව ඉලක්ක කරා. දිනක් ඇයව නිවසේ වහලයටද ගෙන ගියා. ඇගේ ශරීරයේ රතු ලකුණු සහ කැපීම්ද මතු වුණා. මේ සිදුවීම් මුළු රට පුරාම ගින්නක් වගේ පැතිරුණා. ඔය අතරේ තමයි මේකට පාදක වුණු කතාව හොයන්න ගත්තේ. ගයිස් පොඩක් පපුවේ ගැස්මක් එනවා. මේක තමයි දැනට එංගලන්තයේ වාර්තාගත වන හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන ගෙයක් නම්බර් 30. 13 වන සතවර්ෂයේ පූජකයෙක් තරුණ ගැහැණු දරුවෙක් දූෂණය කරලා මැරීම හේතුවෙන් මරණ දණ්ඩනය ලැබුවා. මරණයෙන් පස්සේ දේහ භූමි දානය කරලා තියෙන්නේ ඔය නිවස ආශ්‍රිතව. ඉතින් මේ ජෝයි සහ පිච්චර්ඩ් පවුලේ ආගමනයෙන් පස්සේ තමයි මේ අඳුරු භයානක ආත්මය සක්‍රිය වෙන්න ගත්තේ. කියන විදිහට දැන්නම් මෙහෙ පදිංචි කවුරුවත් නැහැ. දැනට මේ නිවස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ the most haunted house in Europe. that is Drive the Blackmont of Pontefract ලෙස. දැනටත් යම් යම් සිදුවීම් වාර්තා වෙන අතර ඔයාට හොල්මන් ගැන අත්දැකීම් ගන්න ඕන නම් වර්තමාන නිවාස හිමියව සම්බන්ධ කරගෙන රැයක් බුක් කරගන්න පුළුවන්. ඒ වගේම දැනට 2025 දක්වාත් රැගෙන යන ගොස්ට් ඉවෙන්ට් බොහොමයක් සදා මේ නිවස දැනටමත් බුක් වෙලා තියෙන්නේ. ඉතින් වත්මන් මේ නිවාස හිමියා කියන විදියට ඔයා හොල්මන් ගැන විශ්වාසය නැති කෙනෙක් නම් ඔයා මෙතනට ආවොතින් හොල්මන් ගැන විශ්වාස කරන්න පටන් ගන්නවා කියලා. ඔයාලට පේනව නේද මගේ මේ පිටිපස්සෙන් තියෙන හොටෙල් එක? මේක අපේ ගෙවල් ගාවම තියෙන හොටෙල් එක. හැලවින් එකේ වීඩියෝ එක කරන්න මම නිකන් ඉන්ටර්නෙට් එකේ හෙව්වා එංගලන්තේ හොල්මන් ගැන. පුදුම වැඩේ කියන්නේ ගෙවල් ගාවම හොල්මන් මන්දිරයක් තිබිලා. මෙන්න මේ හොටෙල් එක ජෝර්ජ් හොටෙල්. ඉතින් මේකේ රසබර කතා මම ඔයාලට කියන්නම්. ප්‍රදේශවාසීන්ගේ සහ කටකතා වලට අනුව මේ හොටෙල් එකේ කලින් හිමිකරුවාගේ ආත්මය සැරිසරනවා කියලා තමයි කියන්නේ. සමහර රැවල් වලදී මේ බාර් එකේ කෝප්ප සෝදන සහ ඒවා ගැටෙන අමුතු ශබ්ද ඇහෙන බවට වාර්තා වෙනවා. මෙන්න මේකයි මේකට පාදක වුණු කතාව.
ඉතින් මේ හොටෙල් එකේ කලින් නිවාසේමියාගේ අවසාන කැමැත්ත වෙලා තියෙන්නේ බියර් පිර වූ මිනි පෙට්ටියක භූමිදානය කරන්න කියලා. නමුත් අවසානයේදී ඔහු මියගිය විට ඔහුගේ පවුලේ අය මේකට විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රතික්ෂේප කිරීමේ කෝපයට පත්වුණු නපුරු ආත්මය ඔහුගේ අතුරුදහන් වුණු මත්පැන් සොයා දැනට ගොඩනැගිල්ල තුළ හොල්මන් කරනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් ඔයාට උනත් බලන්න පුළුවන් එංගලන්තයේ එක වෙබ්සයිට් තියෙනවා හොල්මන් ඉන්නවා කියලා සටහන් කරන ලයිස්තුවක් තියෙන. ඉතින් මේ හොටෙල් එකත් ඒ ලයිස්තුවේ සඳහන් වෙනවා. ඉතින් ඔයාට කියන්න ඕන කාරණය තමයි මේ අභූත කතා බොහෝ විට ප්‍රාදේශීය ජනකතා සහ පෞද්ගලික අත්දැකීම් මත පදනම් වෙච්ච දේවල්. මේවට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නම් කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මට මේ හැම කතන්දරයකටම පාදක වුණේ මේ මළවුන්ගේ දිනය. මොකක්ද මේ හැලොවීන්? හැලොවීන් කියන්නේ වසර 2000කට පෙර සෙල්ටික් ජනතාවගේ සැම්හිම් උත්සවයෙන් ආරම්භ වුණු එකක්. මේ සැම්හිම් උත්සවයේ අරමුණ වුණේ ජීවිතය සහ මරණයේ සීමාව අවම වන බව සහ එම දිනේ ආත්මයන් පෘථිවියට පැමිණිය හැකි බව විශ්වාස කිරීමයි. ඔන්න ඉතින් අපිත් ඔක්තෝබර් 31 වෙනිදා යක්කු වගේ ගමවට ඇවිද්ද චොකලට් එකතු කරන්න. මෙහෙම ගමවට ඇවිදින පොඩ්ඩොන්ට කරන්න තියෙන අපූර්ව සෙල්ලමක් තමයි ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ. ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ වයිවාරණ ඇඳුම් ඇඳගෙන යන පොඩ්ඩෝ ගෙවල් වල බෙල් එකට හෝ දොරට තඩි බානවා. තඩි බාලා කියනවා ට්‍රික් ඕර් ට්‍රීට්. වැඩේ කියන්නේ හැම දොරකටම තඩි බාන්නේ නැහැ. හැලොවීන් වලට සරසපු ගෙවල් වලට විතරයි තඩි බාන්නේ. ඉතින් ඒ ගෙදරින් ටොපි චොකලට් දුන්නොත් ඒක ට්‍රීට් එකක්. එහෙම නැත්නම් ට්‍රික් කිව්වොතින් පොඩ්ඩ වෙනුවෙන් අපූරු ගේම් එකක් කරනවා. පොඩ්ඩොන්ගේ විනෝදෙට. කොහොම හරි තව දෙයක් තමයි ඔයාලා දකින්න ඇති මේ ගෙවල් වල යක්කුන්ගේ මෝඩවල් කපපු වට්ටක්කකෙදි තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ආතප්පාතක් නැති නපුරු ආත්ම වලට නිදහස ලබා දීම හෝ ඒ ආත්ම එලවන්න කියලා තියෙන විශ්වාසෙට. ඉතින් මම දන්නවා ඔයත් එක එක හොල්මන් කතා දන්නවා කියලා. ඒ වගේම හොල්මන් ගැන මොනවා හරි අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට කොටන් යන්න. ඒ වගේම සබා බටන් එකත් ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක පොපි මලකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.